මතු වලින් මල් කඩලා අපි පන්සල් යනවා. Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube family එකට. ඉතින් අද මොකක්ද vlog එක කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මේ දවස් ටිකේ කටින පින්කම නිසා බෝධි පූජා හැමදාම සෙනසුරාදා ඉරිදා පවත්වනවා. ඉතින් ඒ දවස් ටිකෙන් එක දවසක් තමයි අද මම ඔයාලට vlog එකකින් අරන් එන්නේ. මට කියන්න බැරි වුණානේ මේ කොහෙද කියලා. මේ මාතලේ කනංගොමුව රජමහා විහාරය. අපි ආව පන්සලට ටික සුද්ධ කරලා අදහස බෝධි පූජාව තියනනේ. ඉතින් ඒකට මේ බෝධි පූජාව තියන්න කලින් පන්සල සුද්ධ කරා. සුද්ධ කරලා ඉවර වෙලා අපි පිහිල්ලට නාන්න ආවා. මම ඔයාලට අපි පිහිල්ලත් පෙන්නන්නම්. මේ තමයි පිහිල්ල. මේක තියෙන පන්සල ළඟමයි. බලගම්බා රට සමයේ ඉඳන් තියෙන ප්ලේස් එකක්. හැබැයි ගෑනු කට්ටිය විතරයි මේ ගෙනාන්නේ. පිරිමි අයට වෙනම ප්ලේස් එකක් තියෙනවා මීට එහා පැත්තේ. මේකේ ගෑනු අය විතරයි නාන්නේ. ගලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට ඇවිල්ලා නාන්න පුළුවන්. එතකොට මේකේ වතුර කවදාවත් හිඳෙන්නේ නැහැ. ඉතින් ඕනම වෙලාවක ඇවිල්ලා නාලා හැබැයි අපිරිසිදු නොකර තමන් ගෙනාපු දේවල් ඒ විදිහටම අරගෙන යන්න කියලා තමයි මම කියන්නේ. එතකොට මේ පිහිල්ල තියෙන්නේ මාතලේ කනංගමුව පන්සල ළඟමයි. Two hours later. ගේ පිටිපස්ස කියලා පේනවා. ඒ අපි පන්සල් යන්න හදන්නේ අම්මේ මායි නංගි. අනුන්ගේ මතු වලින් මල් කඩලා අපි පන්සල් යනවා. ඉතින් අපි තුන්දෙනා දැන් පන්සල් යන ගමන් තමයි මේ ඉන්නේ. දැන් අපි ගෙවල් ළඟමයි පන්සල තියෙන්නේ. Flow like water, rest like the mountain, breathe with the wind, shine with the light. Sabi sata sukhi hontu, may all beings be happy. The river carries all, compassion flows through. අපි කලින් ඇවිල්ලා අතු ගාලා අස්පස් කරපු නිසා ගොඩාක් දේවල් කරන්න අපිට තිබ්බේ නැහැ. මල් ලස්සන හදලා පැන් ඒවා සකස් කරලා පූජා කරන්න තමයි අපිට ඉතුරු වෙලා තිබ්බේ. ඇත්තටම දැන් ගොඩාක් පන්සල් යන ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තරුණ පරම්පරාව ගොඩාක් දුරට පන්සල් යාම අඩුයි. ආච්චිලා සීයලාත් අඩු වේගෙන පන්සල්ලකට යන්න මල පානක් තියන්න දිනයක් වෙලාවක් කෙනෙක් අවශ්‍ය නැහැ. අපිට පින් කරගන්න ඕන නම් අපිට පුළුවන් ගිහලා තනියම උනත් මල පහනක් තියන්න, එතකොට පන්සල අතු ගන්න, පහනක් පත්තු කරන්න, මේ හැම දෙයකම පොඩි හරි පිනක් අපිට ලැබෙනවා. මොකද අපි වයසක් වෙලාවක් එනකම් බලාගෙන හිටියොත් අපිට කවදාවත් පිනක් කරගන්න වෙන්නේ නැහැ. මොකද අපි අරයි යන්නේ පින කියන දේ විතරයි. කවුරු කොහොම මොනවා කිව්වත් මරණය කොයි වෙලාවෙ ඒද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් හැම වෙලේම පින් කරගන්න. The way of love
love and kindness. Here, all beings thrive. Sabe sata suhi. එතකොට මේ තමයි අපේ පන්සලේ විහාරයේ හැම පන්සලකම විහාරයක් තියෙනවා චිත්‍රවලින් නිර්මාණය ඉතින් මේ විහාරයේ පුරාම චිත්‍රවලින් නිර්මාණය කරලා තියෙන කතා පුවත් මම දන්නේ ඇත්තට මේ චිත්‍ර ඇන්දේ කවුද කියලා. ඇත්තට මාර ලස්සනට ඇඳලා තියෙනවා. මෙතන ඉන්න අත්තම්මා අපේ ආච්චි ඉන්න කාලේ ඉඳන් පන්සලට ආපු අත්තම්ම කෙනෙක්. අපි ආච්චි ඉන්න කාලේ පන්සල ආවත් ආච්චි නැති වුණාට පස්සේ බොහෝ දුරට පන්සල් එන්න එක අඩු වුණා. දැන් ආයෙම අම්මිත් එක්ක පන්සල් එනවා. එතකොට අප පන්සලේ ලොකු හාමුදුරුවෝ වහන්සේ තමයි මේ වැඩම ආවේ. ටිකක් උන්වහන්සේ අසනීපෙන් තමයි ඉන්නේ. Taram Vitikhanayeda Vitadammadeyam Nivedayami Sambuddham Nivedayami Sambuddham. හයි දැන් තමයි ගෙදර ආවේ. අද vlog එක මෙතනින් ඉවරයි. එතකොට මගේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එතකොට හැමෝටම බයි.